අයිව පැරාමෙඩිකල් කැම්පස් ආයතනයේ ප්‍රධාන අරමුණ දේශීය වගේම විදේශීය රටවල පෞද්ගලික සෞඛ්‍ය ශේෂ්‍ය අරමුණ කරගෙන ශ්‍රමිකයන් බිහිකිරීමයි. ඒ වගේම තමා ඒ අධ්‍යයන මධ්‍යස්ථානය මගින් කරගෙන යන සෑම පාඨමාලාවක්ම NVQ සහතිකය ලබා දීමට NVQ ඇක්‍රිෂන් එක ලබාගෙන තියෙනවා. දැන්ට ලංකාවේ දිස්ත්‍රික්ක 18ක් ආවරණය පරිදි අධ්‍යයන මධ්‍යස්ථාන 18ක් ලංකා පුරා ස්ථාපනය කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ හැම අධ්‍යයන මධ්‍යස්ථානයක්ම වෘත්තීය හා තෘතීය පූර්ණ කමිෂන් සභාවේ ලියාපදිංචි වෙලා තියෙනවා. ඒ වගේම ඒ අධ්‍යයන මධ්‍යස්ථානවලින් පවත්වනු ලබන සෑම පාඨමාලාවකටම NVQ සහතිකය ලබා දීමට NVQ ඇක්‍රිෂන් එකත් ආයතනය මගින් ලබාගෙන තියෙනවා. ආයතනය මගින් පවත්වනු ලබන සෑම දේශනයක්ම පවත්වනු ලබන්නේ රාජ්‍ය සෞඛ්‍ය අංශයේ ලියාපදිංචිය ලබාගත් පළපුරුදු දේශක මඩුල්ලා. අයිව ආයතනය ශ්‍රී ලංකා පෞද්ගලික සෞඛ්‍ය නියාමන කමිෂන් සභාවේ අනුමැතිය ලබා තියෙන ආයතනයක්. දැනට වසරකට 2500කට වඩා වැඩි පූර්ණ ශ්‍රමිකයන් පිරිසක් අපි ශ්‍රම වෙළඳපොළට අඳුන්වලා දෙනවා. ඒ පිළිබඳ අපිට ඇත්තේ මහත් වූ අභිමානයක්. සෞඛ්‍ය සේවා වෘත්තිකයෙක් වීම රැකියාවක් පමණක් නොවේ. ඒ ඉතා වටිනා සේවාවක් විදිහට තමයි මම දකින්නේ. ඒ නිසා දැනුම ආකල්ප කුසලතාවලින් පරිපූර්ණ පුද්ගලයෙක් වීම අත්‍යවශ්‍යයි. එවැනි පුද්ගලයෙකු බිහි කිරීමට අප සතුව අත්දැකීම් බහුල ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් අප සතුව ඉන්නවා. මෙහිදී රෝගී සත්කාරය පමණක් නොව ඔබගේ ජීවිතයට අවශ්‍ය මානුෂීය ගුණාංග හා ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දීමේ හැකියාව දියුණු කිරීමත් මෙම පාඨමාලාව තුළින්ම සිදු වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබගේ පවුලට ඉතා වටිනා පුද්ගලයෙක්ද බිහි වෙනවා. සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට ජාත්‍යන්තරව ඉහළ ඉල්ලුමක් සහ පිළිගැනීමක් තියෙනවා. ඒ නිසා තරුණ ඔබට ජීවිතයේ ජය ගැනීමට හා විශිෂ්ටයෙකු වීමට අනගි අවස්ථාවක් අප ආයතනය මගින් උදා කර දී තියෙනවා. ඔබ දන්නවා වර්තමානයේ සෞඛ්‍ය ශාස්ත්‍රය කියන්නේ දිනෙන් දින නවීන සොයා ගැනීම සමගින් යාවත් කාලීන වෙන ශාස්ත්‍රයක්. එය හඳුනාගත් අප ආයතනයේ විසින් වර්තමානයේ අප සියලු පාසල්වල ප්‍රායෝගික පන්ති කාමර සඳහා නවීන තාක්ෂණික උපකරණ සහ නවීන අධ්‍යාපනික උපකරණ සමගින් අධ්‍යාපනය ලැබීම සඳහා ඉතා යෝග්‍ය පරිසරයක් නිර්මාණය කර දී තිබෙනවා. එමගින් අප ආයතනයේ පුහුණුව ලබන සෑම සිසුවෙකුටම ඔවුන්ගේ අධ්‍යයනය කටයුතු ඉතා පහසුවෙන් කර ගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා. විනය යනු හෙදියක් සඳහා තම වෘත්තීය හැඩගැස්ම ඇති කර ගැනීමේදී ඉතාම අත්‍යවශ්‍ය අංගයක්. අප ආයතනය එය හඳුනා ගනිමින් අප ආයතනයේ පුහුණුව ලබන හෙදිහෙදියන් සඳහා ඉතා විනයවත් පරිසරයක් ඇති කර දී තිබෙනවා. ඒ වගේම ඔවුන්ට මානව සාරධර්ම, මානව ගුණාංග වලින් පොහොසත් අධ්‍යාපන ක්‍රමයක් ඇති කර දීම තුළින් සමාජයට ඉතා ගුණ යහපත් මානව ගුණධර්මයන්ගෙන් පොහොසත් හෙදහෙදියන් බිහි කිරීම සඳහා අප ආයතනයේ විසින් අපකපෙවි සිටිනවා. අප ආයතනයේ පුහුණුවන්නන් සඳහා විෂය සමගාමී හා විෂය පරිබාහිර ක්‍රියාකාරකම් රැසක් නිර්මාණය කර තිබීම අප ආයතනයේ තවත් එක් සුවිශේෂී කාරණයක්. ඒ අතරින් ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය, ප්‍රථමාධාර වැඩසටහන, ප්‍රජනනය හා පෞල් සෞඛ්‍ය පිළිබඳ වැඩසටහන, රෝගී උපදේශනය, තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි ඒ අතරින් ප්‍රධාන වේ. වර්තමානයේ ශ්‍රී ලංකාවේ සෑම ප්‍රධාන නගරයකම පවතින ප්‍රධාන රෝහල්වල අප ආයතනයෙන් පුහුණුව ලැබූ හෙදහෙදියන් රාජකාරීන් කරනු ලබනවා. ඔබත් පිළිගත් සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකු වීම සඳහා අප සමග එක්වෙන්න. පාසල් අධ්‍යාපනයෙන් පසුව හෙද ශාස්ත්‍රීය වෘත්තීය පුහුණුවට ඇතුළත් වෙන දරුවන් සඳහා අයිවා පැරාමෙඩිකල් කැම්පස් ආයතනය මේ වන විට දිවයින පුරා ශාඛා 18කින් සමන්විතව ක්‍රියාත්මක වෙනවා. අප ආයතනය තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි වෙලා තියෙනවා. ඒ වගේම ඒ ආයතනය මගින් ලබා දීලා තියෙන ජාතික නිපුණතා සම්මතය මගින් තමයි අපි පුහුණු කටයුතු කරගෙන යන්න ලබන්නේ. පාඨමාලාව ප්‍රධාන වශයෙන් කොටස් 3කින් සමන්විත වෙනවා. න්‍යායික, ප්‍රායෝගික සහ සායනික වශයෙන් ක්‍රියාත්මක වෙනවා. පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන අයට NVQ 4 වෙනි මට්ටමේ සහතිකයක් පිරිනමනු ලබනවා. මෙම සහතිකයේ පිරිනමනු ලබන්නේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව මගින්. පාඨමාලාව සාර්ථකව අවසන් කරන අයට දේශීය හා විදේශීය රැකියා අවස්ථාවන් විවර වෙලා තියෙනවා. එසේනම් අභිමානවත් සෞඛ්‍ය වෘත්තිකයෙකු වන්න අප හා එක්වන්න.